ඔබට හිතේ පුතා මැරෙන එක තමයි මට නම් දරන්න බැරි කියලා. ඊට වඩා ඒවා තියෙනවා. පුතා මැරුණා 7 දවසේ දාන්නේ 3 මාසේ දාන්නේ අවුරුද්දේ දාන්න දෙනකොට සාමාන්‍යයෙන් ගොඩක් දුරටම ගානක් නැති මට්ටමට ගිහිල්ලා. ඉතින් ආමිකේ ඉඳලා මැරෙන්නේ නැද්ද යුද්ධ කරන කාලේ දරුවෝ? දෙහිවි මැරුණා ඇඬුවා හැමෝම ඇඬුවා ගමම ඇඬුවා ගමම එකම මලගයක් ඊට පස්සේ මාස 3කට පස්සේ ගමම එකම මගුල් ගයක්. මොකද හේතුව කාගේ හරි දුව කසාද බැන්දා. ගමටම මගුල් කෑවා. මම එක මගුල් කෑවා. අර අම්මත් කියන මගුල් කෑවා. නමුත් ඔබට අන්තභාගය දුනා මෙහෙමද? දැන් මේ මිදෙන්නේ කොහොමද? බෝධි පූජාවක් තියමුද? අන්තභාගය නොහැදේවා. දුලාරී දුවට අන්තභාගය නොහැදේවා. ගහමුද බෝඩ් එක. මම මෙහෙම කියලා ඒකට අපහාස කරනවා නෙමෙයි. නමුත් ඔබ අවබෝධයට ගන්න. මිනිසුන්ට ඒ තත්ත්වයට නේද අද වැටෙන්න වෙලා තියෙන්නේ. සුරාජ් පුතුගේ රාහු අපල දුරු වේවා කියලා බෝඩ් එකක් කොහෙද ගහලා ඉන්නේ. ඇයි ඔය තරම් අනාථ වෙලා තියෙන්නේ? බුදුදහම තියෙන්නේ. මේක නැසල බලන්නකෝ දෙකට. ඔබේ කය භාගයක් නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණා සම්පූර්ණ මෙතනින් භාගයක්ම අයින් වුණා. කැපුවක් මෙතනින්ම කපලා දැන් මේ ටික විතර ජීවත් කරනවා. වෛද්‍යවරු. හැමෝම කියනවා භාගයා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඇයි? මේක හැදෙන්නේ නැත්තම්. බලන්න මේකනේ. භාග්‍යතුන් වහන්සේක තමයි හිටියේ. බොහොම මිටි හාමුදුරු නමක් හිටියා නේද? මොකද නම උන්වහන්සේ? ලකුණ්ඩක බද්දියා. ලකුණ්ඩක බද්දියා හාමුදුරු. පොඩි හාමුදුරුවරු උන්වහන්සේට ඇඟිල්ලෙන් ඇන කිමද සුළු පියාණනි? සුළු පියාණනි කිව්වේ ශරීරය පොඩි හින්දා. මේ ඇඟිල්ලෙන් අයින උන්වහන්සේ. උන්වහන්සේ මොකුත් කියන්නේ නැහැ. දැන් පොත්වලනේ තියෙන සුළු පියාණනි කියලා. සමහරට ඊට වඩා සැරට කියන්නේ නැති. මිත්තා කිව්වත් දන්නේ නැහැ. මොනවාරි කියන්නේ නැති. උන්වහන්සේ ගිහි කාලේ කොච්චර කේන්තියක් නැද්ද උන්වහන්සේ. පොඩිනේ. බුදුහාඳුරු ගාවට එන්න කලින් කොච්චර කේන්තියක් නැද්ද උන්වහන්සේට ඒ නම කියද්දී. ලකුණ්ට කියන්නේ කොටයි කියන එකනේ. ඒවර කොටා කියලා කොච්චර කියන්නේ නැද්ද උන්නා. ඒවර කොච්චර කේන්තියක් නැද්ද. කී දෙනෙක් ඔලු පලන්නේ නැද්ද. කොච්චර අඬන්නේ නැද්ද. බුලි වුණානේ. ඊට පස්සේ උන්වහන්සේට බුදුහාඳුරන්ගේ මුණ ගැහුණා. බුදුහාඳුරන්ගේ පිළිසරණ ලැබුණා. බුදුහාඳුරන්ගේ පිළිසරණත් එක්ක වෙන්ගතනේ. උන්වහන්සේ දැන් ඉන්නවා. උන්වහන්සේට පොඩි හාමුදුරුවෝ ඇඟිල්ලෙන් අයින්නවා. කිමද සුළු පියාණනි. උන්වහන්සේ සද්ද නැහැ. ධම්සභා මණ්ඩපේ කතාවක් යනවා. මොකද මේ? උන්වහන්සේ සද්ද නැත්තේ මෙච්චර මේ අඩන් තේට්ටම් කරද්දි මේ පොඩි හාමුදුරුවෝ කට්ටිය ඇවිල්ලා ඒක පොඩි කොල්ල කුරුට්ට ඇවිදෙන්න. ඒරයි භාග්‍යතුන් වහන්සේ තන්ට වැඩලා කියපු කතාවල් අර පොඩි උන්ට රත් වෙනවා පොඩි උන්. මොකද්ද කිව්වේ? ඔය මොන ගැහැට කළත් මාගේ පුත්‍රයා ඔන්න වචනේ මේක. මාගේ පුත්‍රයා ඔවට පොඩ්ඩක් අසැලෙන්නේ නැහැ. රත් වෙලා යනවා පිරිස. ඒ කියන්නේ මේ කාටද මේ ඇඟිල්ලෙන් ඇල්ලලා තියෙන්නේ? රහතන් වහන්සේලා. එන ඇඟිල්ලෙන් එනේ උන්වහන්සේට ගානක් උන්නේ නැත්තේ. රහතන් වහන්සේලා. උන්වහන්සේට සුළු පියා කියනකොට ගානක් උන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේට අයිඩෙන්ටිෆයි වෙන්න එකක් නැහැ. ඊගෝ එකක් හැදෙන්නේ නැහැ. ඒක නිසා කය හිත.
ඒක නිසා ඒ හිත කවදාවත් කායත් එක්ක ඩෙන්ටිෆයි වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. බලන්න දිනපු හැටි. පටාචාරා. මේකට දාලා ගන්න දැන් ඔක්කොම චරිත ටික තියෙනවා. ඔබ දන්න චරිත ඔක්කොම ඔය විවිධ ගැහැට වලටපත් වෙලා ආපු චරිත තියෙන්නේ. සම්බුද්ධ ශාසනේ මේකට දාලා ගන්න. පටාචාරා ඩෙන්ටිෆයි වුණා. කාත් එක්කද? සැමියා මල මම. ඔක්කොම පින්වදනේ ඔබට ඔබගේ දරුවෙක් හරි අම්මා තාත්තා හරි කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් මැරුණාට පස්සේ ඔබට ඇඬෙන්නේ ඇයි? මේකට දාන්න ඔබට ජීවිතේ හොයාගන්න පින්වදනේ. ජීවිතේ මොකද්ද කියලා හොයාගෙන යන්න ගමන. ඔබ නිදහස් වෙයි එතකොට. The truth will set you free. ජීවිතේ හොයාගෙන යන්න. ළඟ ඉන්න කෙනෙක් කොහොම මැරුණාට පස්සේ ඔබට දුක හිතෙන්නේ නැහැ. මේ දැන්නේ හැදෙන්නේ මේ ඊගෝ. මම දුක හිතෙන්නේ. ඩෙන්ටිෆයි වෙනවා. කාත් එක්කද? වෙනස් එකක් එක්ක. කවුද? මම මොන මමද? මිනිහා මැරිච්ච මම. ළමයා මැරිච්ච මම. දැන් ඔබගේ පුතාව දැක්ක ගමන් ඔබට මක් වෙනවා. මම මොන මමද? අම්මා මම. ටග්ගාල මම අපි හොඳම කටුස්ස මේ ඉන්නේ. මෙච්චර වෙලා මේ තාත්තත් එක්ක හිටියේ. එතකොට කවුද? දුව මම. දුව මම නැත්තම් පුතා මම කී හිටියා. එකපාරට පුතා ආවා. දැන් මොකද උනේ? එයාව දැක්ක විතරයි. මකනවද? දැන් අම්මා මම. ආයි තාත්තා දැක්කා. දැන් දුව මම. ආයි පුතාව දැක්ක. අම්මා මම. ඔබ තමයි මෙතන. ඊට පස්සේ එකපාර කන්නඩියකින් මූණ දැක්කා. ලස්සන මම. ඒ තප්පරේද හිතක් හැදෙන්න යන්නේ මේකද තප්පරේ කෝටි ගාණක් හිත හැදෙනවනේ. ඒ හැම ඕනේ වෙලාවක හැම මොහොතකම මොක වෙනස් වෙනවා. එහෙනම් දැන් ඔබට දුක හිතෙන්නේ මිනිහා මල මම හැදිලා ගෑණි මල මම හැදිලා. දරුවා මල මම හැදිලා අම්මා මල මම හැදිලා. ඒකත් එක්ක ඩෙන්ටිෆයි වෙනවා. සිටුේෂන් එකක් එක්ක ඩෙන්ටිෆයි වෙනවා. ශරීරයක් එක්ක ඩෙන්ටිෆයි වෙනවා. සිදුවීමක් එක්ක ඩෙන්ටිෆයි වෙනවා. මොකක් හරි කමක් නැහැ තේරෙන්නේ. ඒකත් එක්ක අනන්‍යතාවය හදා ගන්නවා. ඒක තමයි මේකේ හැටි.